ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඉතින් TikTok එකේ කියන්නේ අද මෙහි පබ්ලික් Hello everyone, සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් ගොඩක් සීතලයි. ඉතින් අද වැඩ දවසක්. ඉතින් වැඩ දවසක් කියන්නේ අද මෙහි පබ්ලික් හොලිඩේ, කියන්නේ ඊද් හොලිඩේ එකක් තියෙනවා. ඉතින් ඊද් හොලිඩේ එකේ මට නිවාඩු තියෙනවා. ඉතින් මම මේ අද හොලිඩේ එක දවස්වල වැඩ කරන්නේ මට ඒ නිවාඩුව පස්සේ ගන්න පුළුවන් නිසා. ඉතින් අද ඔයාලට පෙන්නන්නේ කොහොමද මගේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. ඉතින් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒවටත් මම මේ අතර වාරේ ටික උත්තර දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලාම දැන් වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ වැඩ කරන ගමන් ඉන්නේ. චුට්ටක් ඔයාලට පෙන්නන්න තියෙන්නේ අපේ ඒරියා එක. ඉතින් කට්ටිය නෑ, මම විතරයි ඉන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් වැඩ ටිකක් තියෙනවා. ඉතින් වැඩ ටික කරගෙන යන ගමන් ඔයාලත් එක්කම ඉතින් චුට්ටක් කතා කරන්න. ඔන්න ඉතින් උදෙන්ම නැගිලා වැඩට යන්න කලින් මේ එළිය. ඉතින් මේ දවස්වල සමයක නිසා ඉතින් පොඩ්ඩක් උදේට අවුව වැඩි. ඉතින් ඔන්න බඩු ටිකත් ලෑස්ති කරගෙන මම යනවා ට්‍රාන්ස්පෝර්ට් එකට. ට්‍රාන්ස්පෝර්ට් එකත් එනවා හරියටම බිල්ඩින් එක චුට්ටක් පහු කරගෙන යනකොට තියෙනවා බස් ස්ටෑන්ඩ් එක. එතන ට්‍රාන්ස්පෝර්ට් එකත් එනවා. ට්‍රාන්ස්පෝර්ට් එකෙන් බැහැලා මෙන්න මේ විදිහට තමයි මම ඔෆිස් එක පැත්තට යන්නේ. ඉතින් අපේ ඔෆිස් එක හරිම ලස්සන ලොකේෂන් එකක තියෙන JBR වල. ඉතින් මෙතනට ගොඩාක් කියන්නේ මේ හරිය ගොඩාක් වෙලාවට ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ. මොකද මේ එහා පැත්ත බීච් එක නිසා. ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් එකක තමයි මගේ ඔෆිස් එක තියෙන්නේ. ඉතින් ට්‍රෑම්ප් එක යනවා පේනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ තියෙන ඔෆිස් එකේ ඇතුළ ඉතින් මම මේ කෙටි පාරක් තියෙනවා. ඉතින් මම මේ දිග පාරෙන් යන්නේ ඔයාලට පොඩ්ඩක් මේක පෙන්නන්න ඕන නිසා. ඉතින් මේකේ co-working spaces තියෙනවා, office spaces උත් rent කරනවා. ඉතින් අපේ employeesලා වෙනම තැනක ඉන්නේ. මේ ඉන්නේ අපේ employeesලා ඉන්න area එක. ඉතින් මේක ගොඩාක් ලොකු space එකක්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මෙතන සාමාන්‍යයෙන් rates උත් සාමාන්‍යයෙන් community එකට අදාළව චුට්ටක් ගණන් වැඩි. නමුත් ඉතින් ඇත්තටම කියනවා නම් හොඳ ඒරියා එක තමයි අපේ ඔෆිස් එක තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඉතින් TikTok එකේ. එතකොට ගොඩ දෙනෙක් මාව Facebook වලින් දකින කට්ටිය ඉතින් මගෙන් අහනවා ඔයා මොනවද කරන්නේ? ඔයා කොහොමද මේවට ගියේ? ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න මගෙන් මේ දවස්වල කට්ටිය අහනවා. ඉතින් කියන්න ඕනේ මම ලංකාවේ ඩාන්සින් කරපු කෙනෙක්. ඉතින් අපි හැමෝටම හීන තියෙනවනේ. ඉතින් මගේ හීනේ මගේ ඩාන්සින් ජීවිතේ මට කොහෙත්ම නතර කරන්න ඕනේ නැහැ. ඉතින් මටත් හීන තියෙනවා. නමුත් මම මේ වගේ රටක එක්ස්පීරියන්ස් එක ගන්න කැමතියි. ඒ නිසා තමයි මේ රටට ආවේ. මේ රටට ඇවිල්ලා අවුරුදු දෙකක් මම එක්ස්පීරියන්ස් ගත්ත රස්සාවක් කරලා ගොඩක් කට්ටක් කාලා ඊට පස්සේ ඉතින් මට හිතුණා තියෙන එක්ස්පීරියන්ස් එක ටිකක් හොඳ ජොබ් එකක් බලන්න. ඉතින් එහෙම මම රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකට එනවා වැඩ කරන්න. ඉතින් මම දැන් ගොඩාක් හොඳින් ඒ වගේම ආසාවෙන් එතකොට ඒ කියන්නේ මට දැන් මං ගැන හිතන්න මගේ වැඩ කරගන්න ඒකට කියන්නේ මගේ වැඩ ප්ලෑන් කරගන්න මට වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වගේ රස්සාවක් අවසානයේ මට හම්බ වුණා. ඉතින් මේකෙත් මම ගොඩක් කල් ඉඳීද නැද්ද කියන්න බෑ. මොකද අපිට එක්ස්පීරියන්ස් හම්බ වෙනකොට අපි අප්ඩේට් වෙනකොට ඉතින් අපිට ලොකු සැලරි එකකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මමත් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හොඳ ජොබ් එකකට මූව් වෙන්න try කරන කෙනෙක්. ඉතින් මමත් ජොබ් එක කරන ගමන් මටත් දැන් සාමාන්‍යයෙන් තියෙන කනෙක්ෂන් උත් එක්ක ඉතින් කොට කීප දෙනෙක්ගේ කියන්නේ මම දන්නම කට්ටිය ඉතින් කියනවා මෙහෙම ජොබ් එකක් තියෙනවා කට්ටිය හොයලා දෙන්න. ඉතින් එතකොට මම TikTok එකේ දානවා අපේ කම්පැනි එකේ වේකන්සි පෝස්ට් කරොත් මම අනිවාර්යෙන්ම දානවා. ඉතින් ඒ වගේ මම පුළුවන් හැටියට මෙහි ඉන්න අයට උදව් කරනවා. මගේ රස්සාවත් කරන ගමන් තමයි මම කරන්නේ. මොකද මට පෞද්ගලිකව එක එක්කෙනාට හොයලා දෙන්න රස්සාවල් වලට දාලා අමාරුවේ දාන්න ඒ වගේ දේවල් වලට මම ඇත්තටම කැමති නෑ. ඉතින් මම වේකන්සි එකක් මොන හරි දැක්කොත් ඒ නිසා මම මේක දාන්නේ. ඕගොල්ලන්ට පුළුවන් එතකොට ඒකට ගිහිල්ලා ඕගොල්ලෝගේ CV සබ්මිට් කරලා ඒක හරි විදිහට ඒ කියන්නේ සිලෙක්ට් වුණොත් හරි විදිහට යන්න පුළුවන් වෙන තමයි ඒකට ඉතින් මම සපෝට් එකක් දෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඉතින් කොහොමද රස්සාවල් වලට ඇප්ලයි කරන්නේ? එතකොට කොහොමද ඉන්ටර්විව් ෆේස් කරන්නේ? ඉතින් ගොඩාක් ප්‍රශ්න අහනවා. නමුත්
ඒ කියන්නේ හැමදේම අපි දන්නේ කොහොම වෙයිද කියන එක. ඉතින් ඕගොල්ලොන්ට සපෝට් එකක් වෙන්න මම මගේ YouTube එකේ දාලා තියෙනවා ඉන්ටර්විව් වලට ගියාම කොහොමද අහන questions මොනවද. ඉතින් ඒ වගේ වීඩියෝස් කිහිපයක් මම දාලා තියෙනවා. ඉතින් ඒවා ඕගොල්ලොන්ට බලන්න පුළුවන්. ඒවා ඔය අහන questions ටික තමයි ගොඩක් වෙලාවට common questions විදියට අහන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඒක බලන්න පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට දැන් මේ දවස්වල රස්නේ කාලේනේදී මේ දවස්වල රස්නේ කාලේ කියන්නේ අපිට ගොඩාක් එළිය රස්නේ. පොතට බැලින්න පොඩක් ඉතින් ගොඩාක් මේ දවස්වල එළිය රස්නේ. ඇතුළ නිකන් මේ කොහොමද කියන්නේ ඇතුළ නිකන් ෆ්‍රිජ් එකක් වගේ. ඉතින් එළියේ කොහොමද ජොබ් එකක් හොයාගන්න ඉන්ටර්විව් යන්න. ඉතින් ඒ වගේ හයරින් ප්‍රොසෙස් එකකට එළියේ තියෙන ඉඩ ප්‍රස්තාව ටිකක් අඩුයි. කියන්නේ මේ දවස්වල ඉන්ටර්විව් වලට කෝල් කරන ඒවා ටිකක් අඩුයි. මොකද යන්න එන්න අපහසුකම් තියෙනවා. ඒ නිසා ඒ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 50ට වගේ යනකොට ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ ලංකාවේ සාමාන්‍යයෙන් 30ට 35ටවත් ඉන්න බැරිකොට මෙහෙ කොහොමද ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ දවස්වල ගොඩාක් වෙලාවට වේකන්සිස් අඩුයි. හැබැයි ජොබ්ස් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ කෝල් කරන්නේ ඉතින් බොහොම සීමිත පිරිසකට. ඒ කියන්නේ එක පොසිෂන් එකකට ඔයාලා හිතන්න එක පොසිෂන් එකකට ඉන්ටර්විව් කරන්න කලින් ඒගොල්ලන්ට CV හම්බ වෙනවා එක 1000කට වැඩිය. ඉතින් මේ 1000 අපි එකට යන්න නම් අපිට කොහොමද ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ? ඒක හිතලා බලන්න එක්ස්පීරියන්ස් කොහොමද තියෙන්න ඕනේ? ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපි හදා ගන්න ඕනේ. ඉතින් අපි ඕනම කෙනෙක් මෙහෙට විසිට් එකේ ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ හරිම අමාරුයි. ඒක මම නෑ කියන්නේ. සමහරුන්ට ඉක්මනට හම්බ වෙනවා, සමහරුන්ට පරක් වෙලා හම්බ වෙනවා එහෙම. ඉතින් මට ඉක්මනට හම්බ වුණා. ඉතින් මම අත්දැකීම ගත්තා. ඉතින් මම ඊට පස්සේ තවත් ෆීල්ඩ් එකකට ආවා, රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් මට හොඳ දැනුමක් ඒ වගේම කොහොමද මෙහි මාකට් එක ඉතින් මම ඉගෙන ගත්ත පරාසයට වැඩි දෙයක් මට දැන් තේරෙනවා. ඉතින් ඒ නිසා මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් අර ඒ වගේ ඉතින් මම හිතන්නේ අපි ඉගෙන ගන්න දේවලුත් අපි පාවිච්චි කරන්න ඕනේ නැත්තේ නැහැ. ඉතින් ඔයාලත් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් ඒ නිසා බය නැතුව ඔයගොල්ලෝ ඕනම ජොබ් එකකට දාන්න. ඔයගොල්ලෝ පළවෙනි ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකට කෝල් කරාම ඔයගොල්ලෝ හොඳට කතා කරන්න ගිහිල්ලා. ඒ කතා කරන එකෙන් තමයි තේරෙන්නේ කොහොමද ඔයාලා ඒ කියන්නේ කොහොමද මේ ආයතන වැඩ කරන්නේ. ඉතින් අර හොඳ එයාලට හොඳ මොටිවේෂන් එකක් හම් වෙන විදිහට පුළුවන් නම් කතා කරන්න ඉන්ටර්විව් එකට ගියාම බය නැතුව. ඒක තමයි එකටම තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඉංග්‍රීසි. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි බෑ කියලා. එතකොට මගෙන් අහනවා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහොමද? ඇයි කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ? ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් ඒවට කියන්න තියෙන. ඒනකට බෑයි කියලා අතාරින්න බෑනේ. මමත් අද හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ මටත් මුලින් වැරදි වැත්තම මමත් කතා කරේ. ඉතින් ඒ නිසා කතා කරන්න බය වෙන්න එපා. Tamanට බෑ කියලා හිතුවොත් බෑම තමයි. නමුත් උත්සාහ කරොත් ඒක Tamanට පුළුවන් ඉස්සරහට හොඳට අරන් යන්න. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ඉංග්‍රීසි බැරි එක නම් ඔයගොල්ලෝ රටකට යන්න නැතුව ස්ටක් වෙන්න හේතුවක් නම් ඒකට ඉවදෙන්න එපා. ඒ ෆී එක නැති කරගන්න. මොකද ඒක ඔයා තුළ තියෙන තාක්කල් ඔයාට බෑ ඔයාගේ ඉදිරි ගමන යන්න. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා. මට ඕන හැම බෑග්ග්‍රවුන්ඩ් එකක් මම ටික ටික හදාගන්න ගමන් ඉන්නේ. අපි ඩාන්සින් කියන දේ උනත් ලෝකෙට අරන් යන්න අපිට ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් වෙන්න ඕනේ. නැතුව බෑ. එතකොට අපිට කොන්ෆිඩන්ට් එක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. මම මෙහි ඉන්ටර්නැෂනලි මම ගොඩක් අයට ඩාන්ස් ඉගෙනුවා. ඉතින් මම ඒගොල්ලොත් එක්ක විනෝද වුණා. ඉතින් මම දැන් රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අපිට අපේ ජීවිතේ මොන විදිහට ඉස්සරහා තියනවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ ජීවත් වෙන්න. ජීවිතේ ප්ලෑන් කරන්න. ප්ලෑන්ස් තියාගන්න හැම වෙලේම ජීවිතේ. ප්ලෑන් වලට යන අතරමඟ පොඩි දේවල් පොඩි බාධක එන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයකටම මුහුණ දෙන ගමන් ඕගොල්ලෝගේ දේවල් කරගන්න. ඉතින් මේ දුබායි වලට ඇවිල්ලා ඉන්න ගොඩක් අය ජොබ් අපේක්ෂාවෙන් ඇයට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න දවසට 100 200 මේ මොනවාද මේ වලට දාන්න ජොබ්ස් වලට දාන්න හොය දාන්න කියන්නේ එකකට කොටු වෙන්න එපා. දැන් අපි හිතමු ගෑල්ලාමිට රිසෙප්ෂන් කියලා. ඒතර රිසෙප්ෂන් කියන එකට විතරක් කොටු වෙන්න එපා. රිසෙප්ෂන් බලන්න, ඇඩ්මින් ඇසිස්ටන්ට් බලන්න, ඊට පස්සේ ඔෆිස් ඇසිස්ටන්ට් ඔය වගේ කැටගරි එකේ තියෙන හැම දෙයකටම ඇප්ලයි කරන්න. ඩොකියුමන්ට් කන්ට්‍රෝලර් ඊට පස්සේ සමහර වෙලාවට ස්පෙෂල් ස්ටුඩන්ට්ස්ලට උගන්වන ඒ කියන්නේ ඇසිස්ටන්ට්ලා වගේ කට්ටියව ගන්න. අර ඒ වගේ හැම දෙයකටම ඇප්ලයි කරන්න. ඒගොල්ලෝ chat GPT තියෙනවා. ඒකට Google එක තියෙනවා. ඕ වගේ හොයත හැකි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝගේ හීන අතාරින්න එපා. ගොඩක් අය ලංකාවේ තියෙන ප්‍රශ්න තමයි
ලංකාවේ පඩි මදි. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන සැලරි එක මදි නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ රටකට ඇවිල්ලා හම්බ කරන්නේ. ඉතින් ඔයාලා මේ වගේ රටකට ඇවිල්ලා හම්බ කරන්න ඔයාලට තියෙන ඒ කියන්නේ ඔයගොල්ලෝ බය වෙලා ඔයගොල්ලන්ට ඉංග්‍රීසි බෑ මට එහෙම කතා කරන්න බෑ ඉන්ටර්විව් එකට ගිහලා එහෙම කියලා හිතුවොත් කවදාවත් ඔයාලකට මේ වගේ රටක ගොඩ යන්න බෑ. ඉතින් මේ වගේ රටක ගොඩ යන්න නම් ඔයගොල්ලෝ ඒ දෙයට බය නැතුව මොන දෙන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන වෙලාවක මට මැසේජ් එකක් මගේ TikTok එකේ තියෙනවා Facebook එකේ තියෙනවා. ඉතින් කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතනයේ වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඒ දේවල් වලට ඔයාලට මම උත්තර දෙන්න මම මේ දැනුම හදාගත්ත නිසා නේද මට පුළුවන් ඔයාලට උත්තර දෙන්න. ඉතින් ඒ නිසා අත්දැකීම තමයි වැදගත්. මේ කතා කරේ මගේ බ්‍රේක් එක වෙලාවේදී. ඉතින් ඊට පස්සේ ඉතින් බ්‍රේක් එක දැන් අරගෙන මම ඇවිල්ලා මම ඊට පස්සේ ඉතින් ඔයාලට කතා කරන්න. ඉතින් බ්‍රේක් එක මම ගත්තේ අද කැෆේ එකේ කවුරුත්ම නැහැ. ඉතින් මම විතරයි ඉන්නේ. ඉතින් මම ඔන්න ඔය විදිහට මගේ බ්‍රේක් එක එන්ජොයි කරලා ආපහු back to work. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය බ්‍රේක් එකෙන් පස්සේ මගේ වැඩ ටික වෙන්නේ. ඉතින් අවශ්‍ය කරන දේවල් ටික, එතකොට එදා දවසේ තියෙන වැඩ ටික, ඊට පස්සේ ඊළඟ සතියේ plan කරන වැඩ ටික, ඉතින් ඒ ඔක්කොම preparations ටික හදා ගන්න ඕනේ. මොකද නැත්තම් ඊළඟ දවසේ උදේ එනකොට නිකන් ඒක අවුල් ජාලයක්. මොකද reports දාන්න තියෙනවා. ඊට පස්සේ customer inquiries බලන්න තියෙනවා. ඉතින් ඔය ඔක්කොම වැඩ ටික සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මම කරන්නේ ලන්ච් එකෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ තව චෙක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම චෙකින් පාර්ට් එක ඉතින් ඒ හැමදේම මට ඉරිදා ගොඩාක් ලේසියෙන් කරගන්න පුළුවන්. මොකද කවුරුත්ම නැති නිසා. ඉතින් අපි චුට්ටක් යමු එළියට. මේ තියෙන්නේ ඔෆිස් එකේ එළිය. ඉතින් මෙහෙට ඇවිල්ලා ඉතින් ඕනම කෙනෙක්ට ඉතින් චුට්ටක් අමාරුයි ජොබ් එකක් හොයාගන්න හොඳ කම්පැනි එකක. නමුත් ඉස්සලම ඔයගොල්ලෝ පොඩි කට්ටක් කාලා හරි එක තැනක වැඩ කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඊළඟ ජොබ් එක චේන්ජ් කරද්දී ඔයගොල්ලන්ට හොඳ තැනක වැඩට යන්න. මොකද ඔයගොල්ලන්ට already experience තියෙන නිසා ඉතින් ඔයගොල්ලන්ට බය නැතුව හොඳ කම්පැනි එකට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන එකම දේ. ඉංග්‍රීසි බැරි හේතුව නම් කවදාවත් ඉස්සරහට දාගන්න එපා. හැම වෙලෙම Tamanට පුළුවන් කියන මානසිකත්වයෙන් වැඩ කරන්න, ඉගෙන ගන්න, අප්ඩේට් වෙන්න, වචන ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කියන එක ඇත්තටම නැති. ඉතින් දවසේ එන කෝල්ස් ටික, එතකොට ඊට පස්සේ අපිට ප්‍රොපර්ටිස් ගැන අහලා එන මැසේජස්, ඉතින් මේ හැමදේම චෙක් කරන්න ඕනේ. මේවා මිස් කරන්න බෑ. මොකද කස්ටමර් ඉන්ක්වයරි එකක් අපිට ලැබුණොත් එහෙම අපි ඒක ඒ වෙලාවෙම ෆෝවර්ඩ් කරන්න ඕනේ. ඒක හැන්ඩල් කරන ඒජන්ට්. ඉතින් එහෙම තමයි රියල් ස්ටේට් එකේ සාමාන්‍යයෙන් මම වැඩ කරන කම්පැනි එකේ වෙන්නේ මේ process එක. ඉතින් මම ඉරිදා දවසේ මම මේ වැඩ ටික කරනවා. මොකද call center lady ඉරිදට available නැති නිසා. ඉතින් ඒකත් මට එක්ස්ට්‍රා එක්ස්පීරියන්ස් එකක්. මොකද මම ඇඩ්මින් කෙනෙක් විදිහට ගියාට මට කෝල්ස් හැන්ඩලින්, ඊට පස්සේ රිසෙප්ෂන්, ඉතින් මට ඒ ඔක්කොම මම මේ කම්පැනියේ කට්ටිය නැති දවසට කරන නිසා ඉතින් ඇත්තටම මට එක්ස්ට්‍රා එක්ස්පීරියන්ස් එකක් ඒක මගේ CV එකට. මොකද රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම පොසිෂන් එකකට, ඒ කියන්නේ ඇඩ්මින්, රිසෙප්ෂන්, කෝල් සෙන්ටර්, මේ කියන ඕනම එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම ඒක හැන්ඩල් කරන්න දන්න නිසා ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවසේ වැඩ ටික වෙන්නේ. ඉතින් ඒ අතර වාරේ කියන්න කැමතියි ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඕන වෙලාවක මගේ TikTok එකට, Facebook එකට, එහෙම නැත්නම් මගේ YouTube එකට අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. මට වෙලාවක් තිබ්බ ගමන් මම ඒක බලලා ඔයගොල්ලන්ට රිප්ලයි එකක් එවනවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ජොබ්ස් මේ දවස්වල අඩුයි කියන එක ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් සමර් එකෙන් පස්සේ ඇප්ලයි කරන්න බලන්න. සමර් එකෙත් හම්බෙන අය ඕන තරම් ඉන්නව නැත්තේ නැහැ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක්කෙනාගේ තියෙන වාසනාව, තමන්ගේ කැපවීම, ඒ ඔක්කොමත් එක්ක තමයි ඒව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න තියෙන්නේ ඕගොල්ලොන්ට පුළුවන් හැටියට කොහොම හරි උත්සාහ කරන්න හැමදේටම. මොකද මමත් මෙතනට ආවේ උත්සාහ කරලා. මට කවුරුත් කිසිම දෙයක් හොයලා දුන්නේ නැහැ. මම මේ හැමදේම මම තනියෙන් හොයාගත්ත කෙනෙක්. එතකොට ඒකට ඉතින් ගොඩක්ම මට CV හදලා මට සපෝට් එකක් දුන්නා මගේ හස්බන්ඩ්. ඉතින් අනිත් දේවල් හොයාගන්න ඒවා, ඉන්ටර්විව් යන ඒවා, ඉතින් ඒව ඔක්කොම මම තනියෙන් කරගත්ත කෙනෙක් විදිහට මම කියන්නේ ඔයාලත් ඒක තනියෙන් උත්සාහ කරන්න. එතකොට ඔයගොල්ලන්ට කවදා හරි සතුටු වෙන්න පුළුවන් මම මේ හැමදේම කරගත්ත තනියම කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට වැඩ ටික කරලා ඉතින් මම දැන් ෂෝට් බ්‍රේක් එකක් ගන්න යන්නේ. ඒ කියන්නේ දැන් ටී ටයිම් එක ඉතින් මට සාමාන්‍යයෙන් හවස තේ එක අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් කොච්චර වැඩ තිබ්බත් මම අනිවාර්යෙන් තේ එකක් හදාගෙන බීලා හරි නැත්තම් අරගෙන ඇවිල්ලා මෙතන ඉඳන් බිබී හරි වැඩේ කරනවා. මොකද ඉතින් හැම වෙලේම මේක දිහා බලන් ඉන්නත් බෑනේ අපි ලෙඩ වෙනවනේ. ඉතින් මේ තියෙන්නේ පැන්ට්‍රි එක. පැන්ට්‍රි එකේ අපිට රෙෆ්‍රිජරේටර් එකක්, මයික්‍රෝවේව් එකක්, වෝටර් ඩිස්පෙන්සර් එකක් හැමදේම තියෙනවා. ඉතින් අපිට තේ එකක් හදන් බොනවා නම් බොන්න පුළුවන්. එහෙම නැත්නම් කැෆේ එකකින් අරගෙන බොන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එළිය. මේ අද වීකෙන්ඩ් එකක් නිසා ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා හවස 5ට නැත්නම් මේ 6ට වගේ. ඉතින් මොකද බීච් එක තියෙනවා. ඉතින් බීච් එකට තමයි ගොඩක් කට්ටිය එන්නේ. ඉතින් එතකොට මේ හැම පාරක්ම වගේ සෙනගින් පිරීලා ලොකු ට්‍රැෆික් එකක් ඉතින් මේ ටයිම් එකට තියෙනවා. ඉතින් මේ දවසේ කැෆේ එකේ ගොඩාක් වෙලාවට කට්ටිය නෑ. මොකද කැෆේ ලේඩිත් අද එයත් නැහැ. මොකද පබ්ලික් හොලිඩේ එක නිසා එයත් නිවාඩු අරගෙන හිටියේ. ඉතින් ඇත්තටම කැෆේ එකේ කවුරුත් නෑ. කියන්නේ මාරම රිලැක්ස්. ඒ කියන්නේ හොඳටම රිලැක්ස් වෙන්න පුළුවන් දවසක් තමයි මට සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මම ඇවිල්ලා මෙතනත් විනාඩි 10ක් විතර ඉන්නවා. මොකද හැම වෙලේම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න බෑනේ. ඉතින් එතකොට අපේ ඇස් ගැන හිතන්න ඕනේ, අපි ගැන හිතන්න ඕනේ, වැඩ කරනවා වගේම අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. මොකද අපිටත් ලෙඩ වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම පොඩි ඇස් වලට විවේකයක් දෙනවා. ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් එක පැයකට සැරයක් වගේ ස්ක්‍රීන් එකෙන් චුට්ටක් එළියට ගිහිල්ලා ආයෙ ඇවිල්ලා ඒ වගේ. ඉතින් ඔහොම තමයි ඉතින් දවසේ වැඩ ටික වෙන්නේ. දැන් ඉතින් ස්ථානය පොඩ්ඩක් වෙනස් කරගත්තා. මොකද මෙතන චුටි වැඩ වගේක් තියෙන නිසා ලැප් එක අරගෙන ඇවිල්ලා මෙතනේ වැඩ ටික ඉතින් දවසේ ඉවර කරගත්තා. ඔන්න ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එක ඇවිල්ලා ගෙදර යන්න හදන්නේ. ඉතින් මාව බලන් ඉන්න, මාව බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම වෙලාවක කමෙන්ට් එකක් ඒ වගේ මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් ඔයගොල්ලෝගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. bye bye.